සදිශ සංඛ්‍යා ගුණ කිරීම. සදිශ සංඛ්‍යා ගුණ කරනකොට ඕගොල්ලොන්ට අවසාන පිළිතුරට ලැබෙන ලකුණ මොකක්ද කියලා හිතාගන්න එක තාමත් ගැටලුවක් වෙන්නේ නැති. එහෙනම් බලන්න මෙන්න මේ ක්‍රමෙන් ඕගොල්ලොන්ට පහසුවෙන්ම අවසාන පිළිතුරට ලැබෙන ලකුණ මොකක්ද කියලා මතක තියාගන්න පුළුවන්. ඔයාලට පේනවද මම මෙන්න මේ ඇඳලා තියෙන පුංචි බබෙක්. හරිද? මෙන්න මේ බබාගෙන් අපිට පුළුවන් බබාගේ මූණෙන් අපිට පුළුවන් මෙන්න මේ කියන සදිශ සංඛ්‍යා වර්ග ටික ගුණ වෙද්දී අවසානයේ අපිට ලැබෙන ලකුණ ගැන කියන්න. එතකොට වැඩි කතා නැතුව අපි බලමු මොකද්ද මේක වෙන්නේ කියලා. ධන ලකුණක් සහ ධන ලකුණක්. ඒක අපි මේ රූපෙන් හදාගන්න යන්නේ. අපි දන්නවා අනිවාර්යයෙන්ම ධන සංඛ්‍යාවකගේ ධන සංඛ්‍යාවකගේ ගුණ වුණොත් ආයි වෙන මොකුත් නෙවෙයි ලැබෙන්නේ ධන සංඛ්‍යාවක්මයි. ඊළඟට බලන්න ඍණ සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි ගුණ වෙද්දි. අන්න අපි වහගන්නවා ඍණ දෙන්න වහගන්නවා. වහගත්තට පස්සේ අපිට ලැබෙනවා කවුද? උත්තරේ විදියට ලැබෙන්න ඕන ධන. උත්තරේ විදියට ලැබෙන්න ඕන ධන. ඊළඟට ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි මෙන්න ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි වහගත්තා ලැබෙන්නේ ඍණ. ඊළඟට ඍණ සංඛ්‍යාවකුයි ධන සංඛ්‍යාවකුයි ඔන්න අපි වහගත්තා ධනයි ඍණයි මේ දෙපැත්තෙන් කැමති විදිහට වහගන්න පුළුවන් අදාළ දෙන්න. එතකොට පිළිතුර ලැබෙනවා ඍණ. අන්න එහෙනම් අදින් පස්සේ ඕගොල්ලෝ මේක වරද්ද ගන්න නැති වෙයි. සදිශ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම කියන දෙන්න පටලව ගන්න එපා පුතේ. ගොඩාක් අය කරන වැරද්දක් තමයි සදිශ සංඛ්‍යා ගුණ කරන්න ගියාම එකතු කිරීමේ තියරි දානවා. එකතු කරන්න ගියාම ගුණ කිරීමේ තියරි දානවා. ඒ කියන්නේ ඕගොල්ලෝ සමහර වෙලාවට ධනයි ඍණයි දෙන්න එකතු කරද්දී ඕගොල්ලෝ ධනයි ඍණයි ඍණයි කියලා වැරදි නිගමන වලට එනවා. ඒක නිසා මෙන්න මේ ක්‍රමේ හොඳින් මතක තියාගන්න මේක ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි.